රට මේ තියෙන වේදිකාගත වෙන්නේ මෙහෙම මට මේ රොම්බ තැන්ස් කිව්වම මේ දෙත් පොඩ්ඩක් කියන්න ඕනේ. වර්තමානයේ නාට්‍යයක් කරනවා කියනක ලේසි නෑ. ලේසි නෑ කියන්නේ දැන් වර්තමානයේ නාට්‍ය කරනවා මේ දෙන්නයි තුන් දෙනයි දාලා එහෙමත් නැත්නම් මම මේක වැරදි කියනව නෙමෙයි. දෙන්නයි තුන් දෙනයි දාලා එහෙම නැත්නම් පසුතලයේ කියන ලොකු නෑ පොඩි මේස කැල්ලක් පුටුවක් කොහොම තියාගෙන එහෙම නාට්‍ය හැදෙනවා. හැබැයි මගේ නාට්‍ය කලාවේ එහෙම එකක් නෑ. මගේ නාට්‍ය කලාවේ දැවැන්ත සෙට් එකක් මට තියෙන්න ඕනේ. ඒ මම ලියනකොටම ලියන්නෙත් එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ඇඳුම් සම්බන්ධව දැන් මේකේ ආටිස්ලා 8 දෙනෙක් ඇඩ් කරනකොට ඇඳුම් 50කට එහා පැත්ත මාරු වෙනවා. ඒ තරම් මට මේක ඇඳුම් 4න් 5නුත් කරන්න තිබ්බා. හැබැයි මම ප්‍රේක්ෂකයාගේ ඇහැ කන රහ කියන එකත් එක්ක මම එහෙම නිර්මාණ කරන්න. ඉතින් ඒකෙදි මට මේකෙදි රොම්බ තැන්ක්ස් නාට්‍ය නිෂ්පාදනය කරද්දී දෙවන්ත වියදමක් දරන්න වෙන එකත් එක්ක සුසන්ත අබේරත්න මහත්මයාට ඉදිරිපත් වෙලා මේ නාට්‍යයට සම්පූර්ණ නිෂ්පාදන කටයුතු කරගහලා බොහොම ලස්සනට කරා. ඉතින් ඒ නිසා මට ලස්සන නිර්මාණයක් ප්‍රේක්ෂකින් අතරට ගේන්න පුළුවන් වුණා. අනිත් එක තමයි ශිල්පීන් හැටියට නිර්මාණකරුවන් හැටියට දායක වෙච්ච පිරිස. ප්‍රදීප් ජයතිලක විනෝදතුමා අපේ මේකේ සංගීත අධ්‍යක්ෂණය කරේ. එතකොට නිලාන් මාලිගස්පේ නර්තන නිර්මාණය කරේ. ජයන්ත රත්නායක පස්වල නිර්මාණයෙන් දායක වුණා. ප්‍රේම් ජයන්ත කපුගේ අංග රචනයෙන් අඳුන් නිර්මාණය එහෙම මං කරේ. ඉතින් මේ ආදීව එතකොට නිෂ්පාදන කල්පනාකරණයෙන් නුවන් කැලුම් දායක වුණා. තව උපේක්ෂා සුවර්ණමාලි ඇතුළුව රවින්ද්‍ර රැසස්, දිමුතු චින්තක, දමයන්ත පෙරේරා, ජගත් මුතුකුමාරන, චන්න කුලරත්න, කුමාරි සේනාරත්න, හේමන්ත ජයලත්, සනජ්ජානත හේරත්, චන්දන සේනාධීරත්න, ඇතුළු ජයනා චාමිනි ඇතුළු ප්‍රවීණ ශිල්පී